රයිට් මේ ප්‍රශ්නේ කරමු. මේක රූප රටා සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේකේ අපිට කියන්නේ මෙහෙම එකක්. අපිට ඊතල වලින් මේකේ අදහස තේරුම් ගන්න පුළුවන්. දැන් ආරම්භයේ අපිට තියෙන මොන හරි වස්තුවක් දීලා හැඩතලත් එක්ක ඒ හැඩතලත් එක්ක තියෙන වස්තුව මෙන්න මේ පාර දිගේ ගියාට පස්සේ එයා අවසානයේ ලක් වෙන ප්‍රතිඵලය තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකේ අදහස තමයි මෙයා යන්නේ මෙන්න මේ කොටු දෙක හරහා. ඒ කියන්නේ මේ කොටු දෙක හරහා යම් කිසි ක්‍රියාවලියක් වෙනවා. හරි. ඒ process එක අවසන් වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය මෙතන තියෙන්නේ. එතකොට දැන් මේ පාර ගියොත් එහෙම ඒත් එහෙමයි ආරම්භක වස්තුව මේ කොටුව හරහා ගිහිල්ලා මේ කොටුව හරහාත් ගියාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තමයි මෙතන තියෙන්නේ. එතකොට නැවතත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ පාරත් මේ වස්තුව මේ පාර දිගේ ගිහිල්ලා පහළට ආවට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තමයි තියෙන්නේ. එතකොට අපිට ගානේ දෙන්නේ මෙන්න මේ වගේ හැඩතලයක් දීලා මේ කොටු තුන හරහාම ගියාට පස්සේ මොන ප්‍රතිඵලයද අපිට ලැබෙන්නේ කියන කාරණේ. හරි. ඒක හොඳ මට්ටමේ ප්‍රශ්නයක්. දැන් මේක හදන්නේ මෙහෙමයි. හිතන්න. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා බලන්න මේ ආරම්භයේ පටන් ගන්න මේ වස්තුව මෙන්න මෙයා හරහා ගිහින් තමයි ඕන පැත්තකට යන්නේ. පැහැදිලි? ඒ හරහා ගිහින් තමයි මෙතෙන්ට යන්නෙත් මෙතෙන්ට යන්නෙත්. එතකොට මෙයා හරහා යද්දී මේ කොටුව නිසා ලැබෙන ප්‍රතිඵලය මේ තුනටම අදාළයි. එතකොට ඕගොල්ලෝ බලන්න ඕනි මෙන්න මේ තුනේම තියෙන පොදු ලක්ෂණය මොකක්ද? ඒ කියන්නේ මේ ආරම්භක රූපයට මෙයා නිසා වෙච්ච පොදු ලක්ෂණය මොකක්ද? ඒක පැහැදිලි මේ තුනේම තියෙන පොදු ලක්ෂණය තමයි ආරම්භයේ තිබිච්ච රූපයේ මෙන්න මේ සුදු පාට කොටස් දෙක කළු වෙලා කළු පාට කොටස් දෙක සුදු වෙලා. බලන්න රූප සටහන් තුනේම හිම වෙලා තියෙන්නේ. හරි සුදු එක කළු වෙලා කළු පාට දෙක සුදු පාට වෙලා. මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි. එතකොට මෙයාගෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මෙයා අපිට කරන්නේ අපේ ආරම්භක වස්තුවේ සුදු පාට හැඩතල කළු කරන එක කළු පාට හැඩතල සුදු කරන එක. රයිට් දැන් මෙතනින් එන ක්‍රියාවලියට ලක් වෙලා එන වස්තුව මේ කොටුව හරහා ගියොත් එතකොට මෙතෙන්ටත් ඒ කොටුවෙන් ලැබෙන ප්‍රතිඵලය බලපානවා. එතකොට මේ හරියට යද්දී මේ පැත්තට යද්දී අර මේ කොටුව නිසා ලැබෙන ප්‍රතිඵලය බලපානවා. එතකොට දැන් ඕගොල්ලෝ චෙක් කරන්න ඕනි මේ කොටුව නිසා මෙන්න මෙයාට සහ මෙයාට ලැබිච්ච පොදු ගුණය මොකක්ද කියලා. හරි. මොකද හේතුව මෙතනින් එන වස්තුව මෙයා හරහා තමයි දෙපැත්තටම යන්නේ. එතකොට මෙයා නිසා වෙන ක්‍රියාවලිය මේ දෙකටම බලපානවා. එතකොට මේ දෙකේම තියෙන පොදු ලක්ෂණය තමයි අර අපේ අදාළ හැඩතල වල අතර පොඩි ස්පේස් එකක් තියෙනවා. බලන්න මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට මෙයා නිසා වෙන වැඩේ තමයි පොඩි ස්පේස් එකක් හදන එක. හරි. ඊළඟට මෙතන ඉඳලා මෙතෙන්ට වස්තුවක් එනකොට කළු පාට කොටුවක් කරහා යද්දී මැදට සුදු පාට කොටුවක් දාලා තියෙන්නේ. ඒතර මෙතන ඉඳලා මේ පැත්තට එනකොට කළු පාට රවුම සුදු පාට රවුමක් දක්වා කියන අමතරව සුදු පාට රවුමක් දාලා තියෙනවා. හරි. ඒක තමයි ඔය සටහන ඒ සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕන දේ. ඒතර මේ ඔබ්ජෙක්ට්ස් වලින් වෙන කාරණේ පැහැදිලි කරගත්තම අපිට උත්තර ගන්න හරි ලේසියි. එතකොට දැන් බලන්න මේකේ ආරම්භක වස්තුව මේක තියෙන්නේ. එතකොට එයා ඉස්සෙල්ලම යන්නේ කොටුවක් ඇඳලා ඒ කොටුව ඇතුලේ කළු කොටුව. ඒ කියන්නේ මෙන්න මෙයා හරහා තමයි ඉස්සෙල්ලම යන්නේ. එතකොට ඔබ දන්නවා මෙයා හරහා යම් වස්තුවක් ගියොත් කරන්නේ අමතරව සුදු පාට කොටුවක් මැදින් තියෙන එක. ඒ අමතරව සුදු පාට කොටුවක් මේ මෙහෙම මැදින් තියෙනවා. මෙයා හරහා ගියාට පස්සේ. ඒ නිසා අපිට මෙන්න මේ 3යි 4යි අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ හැඩතලය මේක මේ හැඩතලය හරහා ගියාම වෙන පොදු ක්‍රියාවලිය ඔබ දන්නවා මේ ඔබ්ජෙක්ට් එකේ පොඩි කෑලි අතර ස්පේස් එකක් හදන එක. එහෙනම් මේකේ ස්පේස් දෙකේම තියෙනවා. ඒ නිසා දැනට 1යි 2යි දෙකම හරි. ඊළඟට මෙයා හරහාත් යනවා. તો මෙයා හරහා ගියාම ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් වෙන වැඩේ තමයි තිබිච්ච සුදු පාට දෙක කළු වෙලා කළු පාට දෙක සුදු වෙනවා. එහෙමනම් මේකේ වෙන්නේ මෙයා හරහා යද්දි තිබිච්ච සුදු පාට දෙක කළු පාට වෙන්න ඕනේ. කළු දෙක සුදු පාට වෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ 1. හරි. ඒක බලන්න තේරුණාද කියලා.